Heyo! ඔන්න අද අපි කරන්න යන්නේ අපේ රූම් එක අපි ආය අප්ඩේට් කරන්න යන්නේ. ඔයාලට මතක ඇති අපේ කලින් රෙස්ලිං අප්ඩේට් ගෙනාව channel එකේ තිබ්බ රූම් එක. ඉතින් ඒකේ පිටිපස් ඒරියා එක ගැන මේක තමයි තිබ්බේ. ඕක අපි අහපව් අපේ තියෙන අලුත් ගේවල් ටික එකතු කරලා නැවත රීබිල්ඩ් කරන්න තමයි යන්නේ. මුලින්ම අපි බිත්තියට රීප්ලේස් කරන්න යන්නේ. රීප්ලේස් කිව්වට අපේ කලින් එක තිබ්බා මෙතන තිබ්බ අර රෙස්ලර්ස්ලාගේ ෆොටෝස් ටික. ඒ ටික අපි ඒ විදිහට මුලින්ම මවුන්ට් කරගන්නවා. ඊට පස්සේ තමයි අපිට ඉතුරු ටික මේ අදාළ ඒරියාස් වල මවුන්ට් කරගන්න තියෙන. අපි දැන් යමු අපේ අර රෙස්ලර්ස්ලාගේ ඉමේජ් ටික මවුන්ට් කරගන්න. ඔව් මෙතන ඉන්නවා මෙතන කෝඩි රෝඩ්ස් ඉන්නවා. ඊට පස්සේ රිහා රිප්ලි ඉන්නවා. රෝමන් රේන්ස් ඉන්නවා. ජෝන් සීනා ඉන්නවා. ඊට පස්සේ රසමිනස් 2015 ඔෆිෂියල් පෝස්ට් එක තියෙනවා. මේ ටික තමයි අපිට මුලින්ම මවුන්ට් කරගන්න තියෙන්නේ. අපි මුදින්ම මැදින් ප්ලේස් කරගමු රසමිනියා 2015 පෝස්ට් එක. ඊට පස්සේ මෙතනට එතන ජෝන් සීනා දාන්න. ජෝන් සීනා දැම්මා. හරි. මේ හරියට දාන්න හරි කෝඩිය දාන්න. කෝඩිය දාමු. ඩබල් සයිඩඩ්. ඒ පැත්තට රිහාව දාමුද? රිහාව දාමු. තිබ්බ ඉතින්ම රිහාව දාමු මේ පැත්තට. හරි. ඕකේ. ඊළඟට රෝමන් රේන්ස්. රෝමන් රේන්ස් මවුන්ට් කරනවා ඒ පැත්තේ. හරි. ගන්න තියෙනවනේ. හරි. ඒ සෙටප් එක හරි. ඔන්න අපි මුලින්ම කිව්ව රෙස්ලර්ස්ලාගේ ෆොටෝස් ටික මවුන්ට් කරලා ඉවරයි. ඊට පස්සේ අපිට අර මෙතන තියෙන ෆ්‍රේම් ටික තමයි මවුන්ට් කරගන්න තියෙන්නේ. ෆ්‍රස්ට් ලුක් එක ඉවරයි. ඊට පස්සේ මේ ෆ්‍රේම්ස් ටික මෙතනත් තියෙනවා මෙතනත් තියෙනවානේ. ෆ්‍රේම්ස් තුනක් තියෙනවා. ඒ තුන මවුන්ට් කරන්න තමයි දැන් යන්නේ. අපි සෙන්ටර් පොයින්ට් එකට මේන් ෆ්‍රේම් එක මවුන්ට් කරන් ඉවරයි. ඊට පස්සේ මෙතන සෙකන්ඩරි ෆ්‍රේම් එකක් මවුන්ට් වෙනවා. ඊට පස්සේ මේ සයිඩ් එකටත් අපි තව සෙකන්ඩරි ෆ්‍රේම් එකක් මවුන්ට් කර ගන්නවා. ඒක සෙට් වෙන්නේ එතනටද? ඒක මෙතනට. ඔව්. හරි. ඒක එතන සෙට් වෙන්නේ. ඔන්න අනිත් පැත්තේ මවුන්ට් කරන්න තියෙන ෆ්‍රේම් එක. ඔන්න ඔය විදිහට ෆ්‍රේම් තුනම අපි මවුන්ට් කරගත්තා රෙස්ලර්ස්ලාගේ ෆොටෝස් ටිකත් එක්ක. අපි ෆ්‍රේම්ස් තුන මවුන්ට් කරන් ඉවරයි. මේන් ෆ්‍රේම් එකේ, ඒ කියන්නේ මේ සෙන්ටර් පොයින්ට් එකේ අපේ තියලා තිබ්බේ අපේ TCWE එකේ. ඒ කියන්නේ ඒ කාලේ CWE එකේ ක්ලෝතින් පාර්ට්නර්ත් එක්ක තිබ්බ ඇග්‍රීමන්ට් එක. ඒක තමයි මේ තියෙන්නේ. ක්ලෝතින් පාර්ට්නර්ගේ නම තමයි සේපිට්. ඔයාලට මම යටින් ලින්ක්ස් ටික දාලා තියන්නම්. ඔයාලට ඉවෙන්ට් එකකට එහෙම වුණනම් ස්පෝර්ට් මීට් එකක් වේවා, ඔෆිස් එකේ මොකක් හරි get together එකක් වේවා, ඕනම දෙයකට ඔයාලට ටී-ෂර්ට්ස්, ඒ වගේම හුඩීස්, ඕනම දෙයක් කැප්, ක්ලෝතින් අයිටම් ඕනම එකක් ඔයාලට එයාලගෙන් හයි ක්වොලිටි එකට අඩු මුදලකට print කරගන්න පුළුවන්. ඔන්න සෙන්ටර් ෆ්‍රේම් එකෙන් අපි තියාගන්න අපේ ඔෆිෂියල් ක්ලෝතින් පාර්ට්නර්ගේ කොන්ට්‍රැක්ට් එක හරි එල්ල කිරි. ඒක හරි. දැන් අපිට තියෙන්නේ මේ සයිඩ් ෆ්‍රේම් දෙක ෆිල් කරගන්න තමයි. සයිඩ් ෆ්‍රේම් ෆිල් කරගන්න තමයි අපි දැන් යන්නේ. මගේ ආසම සුපර් හීරෝ යුනිවර්ස් එක තමයි මාවල් යුනිවර්ස් එක. ඉතින් ඒකේ තිබ්බ පොඩි ඇක්ෂන් ෆිගර්ස් ටික කලෙක්ෂන් එකක් තියෙනවා. අපි ඒ ටික මවුන්ට් කරගන්න යන්නේ මෙන්න මේ සයිඩ් ෆ්‍රේම් එකේ තියෙන empty place වලට. ෆ්‍රේම් එකේ සෙන්ටර් පොයින්ට් එකෙන් මම තියාගන්නවා මගේ කැමතිම සුපර් හීරෝ ස්පයිඩර්මෑන්. ඔය අයන් ෂූට් එකක් තමයි දගෙන ඉන්නේ මේ ෆිගර් එකේදී. අපි ගාව තව අයන් ෂූට් එක ගන්නන් ඉන්න ස්පයිඩි කෙනෙක් ඉන්නවා. යාවත් මේ පැත්තේ සෙන්ටර් පොයින්ට් එකෙන් තියාගන්නවා. තව අපි ගාව ඉන්නවා කැප්ටන් ඇමරිකා. කැප්ටන් ඇමරිකාව මේ පැත්තෙන් මවුන්ට් කරගමු. රයිට්. ඊට පස්සේ ඉන්නවා බ්ලැක් පැන්තර්. බ්ලැක් පැන්තර්ව තියන්නේ කොතනින්ද? බ්ලැක් පැන්තර් මෙතනට මැච් වෙනවානේ. බ්ලැක් පැන්තර් මෙතනින් මවුන්ට් කරගන්නවා. එද වුණා. පඩසිරි වුණා. බ්ලැක් පැන්තර් ඩවුන් යන්න එපා. හරි. ඊට පස්සේ අපි ඉන්නවා ස්ටාර්ක් ඉන්ඩස්ට්‍රියේ ක්‍රියේටර් අයන් මෑන් මෙතනින් තියාගත්තා. වැටුණා. මෙයාලා ඔක්කොම පණ නැහැ ගයිස්. දැන් මාවල් යුනිවර්ස් එක ඩයිට් දෙලා තින්නේ ඒක. හල්ක්. ආසනය නමුත් හල්ක් ඉන්නවා. ඇවෙන්ජර්ස් එකේ තානෝස් ද පුතානෝස් ඉන්නවා. තානෝස් කොහෙන්ද යන්නේ? තානෝස් empty නේ. මෙතන තියෙන තුනයි. තානෝස් මෙතනින්ද අපි සේවිට්ලා ළඟින්. එයාලගේ ගාඩියන් විදියට ඔන්න තානෝස් තියලා තියෙන්නේ. ඉඳා සේවිට්ලාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ඉන්න උපරිම ආරක්ෂාව තියෙනවා තානෝස්ගෙන්. ඔන්න අපි දැන් ස්ටෙප් 3ක් මවුන්ට් කරන් ඉවරයි. පළවෙනි ස්ටෙප් එක තමයි රෙස්ලර්ස්ලාගේ ඉමේජ් ටික, කියන්නේ පෝස්ටර්ස් ටික. ඊට පස්සේ මේ ෆ්‍රේම්ස් තුන මවුන්ට් කරගත්තා. ඊට පස්සේ අපේ මාවල් යුනිවර්ස් එකේ තියෙන ඇක්ෂන් ෆිගර්ස් ටික මවුන්ට් කරගෙන තියෙන්නේ. අපිට කලින් හොයාගන්න බැරි වුණා මේ කියන්නේ මේ ස්ටුඩියෝ එක සෙටප් කරන කාලෙදී අපිට ප්‍රයිම් ඩ්‍රින්ක්ස් දැන් නම් ලංකාවේ තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ ටික ගන්න යන වෙලාවක් තිබෙත් නෑ. ඒ ටික අනිවාර්යෙන් කියලා දැන් රීමවුන්ට් කරන්න මෙන්න මේ තැන් වලින්. හැබැයි අපිට දැනට තියෙනවා ප්‍රයිම් එකේ පොඩි අර කීඩයක් එක වගේ එක. අපි ඒ ටික මවුන්ට් කරගමු. මෙන්න මේ උඩට පොලිමක් හිටින විදියට. මේ ප්‍රයිම් ටැග්ස් ටික මේ හරිය මවුන්ට් කරමු. මේ හරිය. ඔව්. ප්‍රයිම් ටැග්ස් ටික ලයින් කරලා ඉවරයි. අපි ඒකට මවුන්ට් කරගෙන තියෙනවා රෙස්ලර්ස්ලාගේ පෝස්ටර්ස් ටිකයි, ෆ්‍රේම් ටිකයි, ඇක්ෂන් ෆිගර්ස් ටිකයි, ප්‍රයිම් ඩමි බොටල්ස් ටිකයි.
ඊට පස්සේ අපිට යන්න තියෙන ටිකක් අමාරු වැඩ වලට ඒ තමයි මේ වයර් සෙටප් ටිකට වයර් සෙටප් ටික හරියට ආයි ක්වොලිටි කරලා හදන්න ඕනේ. තව මේ ස්ටුඩියෝ එකට අලුතෙන් එකතු වෙන දේවල් ටිකක් මේකේ තව මවුන්ට් කරන්නත් තියෙනවා. මේ ඇවිල්ලා පොඩි කාලේ නම් මම කැමති එනර්ජි ඩ්‍රින්ක් එක Monster Energy. අපි මේකෙන් සෙට් එකක් කලෙක්ට් කරේ නෑ මොකද අපිට ප්‍රයිම් බොටල් ටික කලෙක්ට් කරගන්න ඕන නිසා. හැබැයි මේකේ අපි ගාව නිකන් රෙගියුලර් ඕන කෙනෙක්ට ගන්න පුළුවන් ටින්ස් දෙකක් තියෙනවා. අපි මේ දෙකත් මේකේ මතක් වෙන්න හරි වගේ නිකන් මේ හරියෙන් පොඩි ඇස්තටික් ගතියක් එන්න මේ හරියෙන් වගේ මවුන්ට් කරලා තියාගමු. තව එකක් තියෙනවා අපි ගාව. තව Monster Energy drink එකක්. ඒ ටින් දෙක ඔන්න ඒ කෑන් දෙක අපි එතනින් මවුන්ට් කරගත්තා. මොකද Monster drink ඒ කාලේ ආස වුණාට දැන් ගොඩක්ම ආස එනර්ජි drink එක තමයි prime energy එක. කොහමද ප්‍රයිම් එක අපිට කලින් කෝ වගේ හොයාගන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා. බෙදන්න ලංකාවේ තියෙනවා කියලා ආරංචි වුණා. දැන් මම ඔන්ලයින් ස්ටෝර් වලත් දැක්කා ලංකාවේ ඒක ස්ටොක් කරලා තියෙනවා. ඉතින් අපිට ළඟදී මේ ප්‍රයිම් බොටල්ස් ටික කලෙක්ට් කරගන්න පුළුවන් වෙයි. ජෙනුවනි ඔරිජිනල් ටිකක්. ඔයාලක් ඔයගොල්ලන්ට මයි කලෙක්ෂන් එකේ පෙන්නන්නම්. මේක ඇවිල්ලා ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේ අර නූඩ් බයි රිහානා කියලා අපේ රිහානා මම ආසම සිංගර් කෙනෙක් තමයි රිහානා කියන්නේ. එයාගේ perfume brand එකක් තියෙනවා. ඒකේ මම ගත්ත එකක් තමයි මේක ladies එකක්. නමුත් මම මේක ගත්තා කලෙක්ට් කරගන්න ඕන නිසා මම මොකද රිහානාට පට්ට ෆෑන් කෙනෙක්. ඒකත් මම කලෙක්ට් එකේ තියෙනවා. අපි ඒක මෙන්න මේ හරියෙන් තියාගමු. ඇත්තටම මේක ඉතින් මෙතන තියන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් කලෙක්ෂන් එකක් නිසා මම ඒක මෙන්න මේ හරියෙන් මවුන්ට් කරගන්නවා. ඔන්න අපි ඊළඟට මවුන්ට් කරන්න යන්නේ අපේ ක්‍රිස්ලින් ප්‍රොමෝෂන් එකේ කලින් නේම් එකේ තිබ්බ ටයිටල් එකක් CWE කියලා. ඒක අපි ඩමි ටයිටල් එකක් විදිහට හැදුවේ. ඩේ ඩමි ටයිටල් එකක් මෙතන මවුන්ට් වෙලා තිබ්බේ. අපි ඒකත් ඒ විදිහටම රීප්ලේස් කරගන්නවා. නැවතත් අපි තිබ්බ දැනින්ම මේක ඇවිල්ලා ඩමි ටයිටල් එකේ මේන් ලුක් එක. දැන් කොහමද ඉතින් කම්පැනි නම නම් TCWE. නමුත් මේ CWE කියන්නේ ඒ කාලේ අපේ තිබ්බ පරණ ඩමි ටයිටල් එකක්. ඒක ඉතින් අපේ කලෙක්ෂන් එකෙන් අයින් කරන්නේ නැහැ කොහොම වුණත් කම්පැනිස් වල නම වෙනස් වුණත්. ඉතින් අපි ඒක මවුන්ට් කරගමු මේ සයිඩ් එකේ. දැනට මත අර ඇනේ තියෙනවා එතන මවුන්ට් කරගන්න පින් එක. ඒක සෙට් කරන්නේ කියලාද? හරිනේ. ඒකේ මේ පින් මෙතන පින් දෙකට සෙට් කරන්න ඕනේ මවුන්ට් කරන්න ඕනේ. ඔය ඇති මේ ස්ලොට් දෙක ඔය පැත්තේ අයිනට වෙන්නේ. තියෙනවද? මෙතනත් තියෙනවා. ඒ ස්ලොට් එකක් දාගන්න. ඊළඟ කලෙක්ෂන් එකේ මවුන්ට් කරලා තියෙන සුපිරි බාණ්ඩ එකේ තමයි Nightmare bat එක. මේක තමයි Cody Rhodes cricket ගහද්දි පාවිච්චි කරපු bat එක. ඔන්න ඒක දැන් මං ගාව තියෙන ඉතින් ඒකත් මවුන්ට් කරගන්න ඕනේ. කොයි සයිඩ් එකෙන් මවුන්ට් කරන්න මචං? මේ සයිඩ් එකෙන් ඔය. මේ හරියෙන්. එහෙටත් හොඳයි මේක මෙතනටත් හොඳයි නේ. ඔහොමත් හොඳයි. කොහොමද මවුන්ට් කරන්නේ? Nightmare bat එක. මේ හරියෙන්. එතනට බෑනේ. දැන් සෙට් වෙන්නේ නැහැ. එතනත් අවුලක් නැහැ බෑනේ. එතන හොඳයි නේ. එතනින් මවුන්ට් කරගමු. ඔන්න Cody Rhodes ගේ Nightmare bat එක. මේ තියෙන්නේ. ඔයාගේ bat එක ඔන්න මෙතනින්ම මවුන්ට් කරන්න යන්නේ. Cody Rhodes ගේ Nightmare bat එක. හරිද? හරි. මේක මේ අතර තව මේ අතරත් තිබ්බනම් ගොල්ඩිය වෙයි. ඔන්න දැන් තමයි මං ගාව තියෙන එපික්ම ප්‍රොඩක්ට් එක අපි මවුන්ට් කරන්න. මේ තමයි the Spider-Man Homecoming suit එක. Homecoming suit එක මවුන්ට් කරමු මෙන්න මේ හරියට. හරිද? මෙන්න මෙතනට අපි මවුන්ට් කරන්න නෑ හදාගත්තා. ඔන්න මේ විදිහට මේ මුණ කොම්මච මාස්ක් එකක් මාස්ක් එකක් ආර තියෙනවා. ඔන්න මාස්ක් එකක් තියෙනවා. මාස්ක් එකක් කොහොම හරි මවුන්ට් කරගන්න බලමු. මාස්ක් එක ඕනෙත් නෑ මෙහෙම තියමුනේ. මාස්ක් එක එහෙම තියමුනේ. මෙහෙම? ඔව්. මාස්ක් එක නම් මේ විදිහටම චරස් ගාලා තියමු. අවුලක් නැහැ. ඔන්න Spider-Man Homecoming suit එක. එපික්ම ප්‍රොඩක්ට් එක මං ගාව දෙන. ඔන්න එතනින් ඒ කලෙක්ෂන් එකේ ඒක මවුන්ට් කරගත්තා. අපිට තව ජීසස්ගේ ෆොටෝ එකකුයි සුද්ධ වූ පවුලේ ෆොටෝ එකකුයි තියෙනවා. ඉතින් ඒ ෆොටෝස් දෙකත් තමයි මෙතනින් මවුන්ට් කරගන්නවා ස්ටුඩියෝ එක ඇතුලේ. මේ කියන්නේ මෙන්න මෙතන මේ පැත්තෙන් දැන් ගත්තොත් මෙන්න මෙතන තමයි ඒ දෙක මවුන්ට් වෙලා තියෙන්නේ. මේ අපි අර ක්‍රොස් එක උඩින් හයි කරනවද? වෙන කොහෙන් හරි ගන්නවද? ක්‍රොස් එක උඩින් හයි කරමු. මේ හරි? ඔව්. එලගිරි. ඒකේ හරියෙන් මවුන්ට් කරනවා. ඔන්න පොඩි වෙබ් ෂූට් එකකුත් තියෙනවා. ඒකත් අර මේ පොඩි කාලේ ඉඳන් එකතු කරගත්ත එකක්. ඒ වෙබ් ෂූට් එකත් මෙතනින් තියාගත්තා. මේ කලෙක්ෂන් එක ගැන වැඩ ගොඩක් හරි. අපිට තව තියෙන ඔය ලයිට් සෙටප් එක පොඩ්ඩක් හදාගෙන ඒක නම් සෙටප් එක හදාගන්න කියන්නේ ලොකු දෙයක් නැහැ. ඒකේ වයර්ස් ටික එක තැනකට කොහොම හරි කම්බයින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ කතන්දරේ ඉවරයි. ඔන්න අපි අර බල්බ් පැල් ටික මවුන්ට් කරන් ඉවරයි. දැන් අපි ඒක ප්ලග් කරලා බලමු කොහොමද පත්තු වෙන්නේ කියලා. මේ දෙක නේ යන්නේ. ඔව්. හරිද? හරි. ඔන්න ඒ ලුක් එක තමයි බල්බ් පැල් දෙක මවුන්ට් කරලා පස්සේ තියෙන දැන් RGB ලයින් එකට කරන්ට් එක දෙන්න තමයි ඊළඟට තියෙන්නේ. ඔන්න අපි RGB ටික සෙටප් කරා. ඊට පස්සේ අර තිබ්බ බේසික් ලයිට් පැල් ටිකක් සෙටප් කරා. එතකොට අර මුලින්ම තියෙන නිකන් මොඩර්න් පෙනුම තියෙන ඔන්න ඔය වගේ තමයි. මෙතන ස්පයිඩර් ෂූට් එක තියෙනවා. එතනින් ගියාට පස්සේ මෙතන ජීසස් ෆොටෝස් දෙක තියෙනවා. ඊට පස්සේ මේ රෙස්ලස්ලා ටික
නයිට්මේ බැට් එක කන්ට්‍රැක්ට් එක ඔයගේ දේවල් තමයි දැනට තියෙන්නේ. මේක පාර්ට් 1 එක විතරයි. පාර්ට් 2 එකෙන් අපි තව දේවල් මේකේ අප්ඩේට් කරන්න බලමු. ඔන්න මේකේ ප්‍රෙස් ලුක් එක මේ විදිහට තමයි තියෙන්නේ. අපි අර ලයිට් නිමලා පෙන්නවා වගේ ස්පැඩ් ෂූට් එක මේ අනිත් කැජමලිස්ට් ඔක්කොම තියෙනවා. මේක පාර්ට් 1 එක විතරයි කලින් කෝ වගේ. පාර්ට් 2 එකේදී අපි මීරඩා ලොකු අප්ඩේට් එකක් අරගෙන එමු. ඒකට පස්සේ කියන්නේ මේකට තව අලුත් ගැජට් අපි මේකට දැන් මෙතන අර ප්‍රයිම් සෙට් එක ඔරිජිනල් බොටල් සෙට් එක වගේ ආන්ගේ ගොඩක් දාලා එකතු වෙන්න තියෙන. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම මේ සනිත් මැක්ස්වෙල් කියන channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ daily vlogs ඔයාලට නිතර බලා ගන්න පුළුවන්. ඒ වගේම challenge videos උත් මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න හැමෝටම ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.